let's talk with ශාලිකුණුවන් අද අපි ඇවිල්ලා ඉන්නේ බොහොම ඉක්මනින්ම ලෝකෙම කතා බහට ලක්වුණු කෙනෙක් එක්ක කතා කරන්න. ඉතින් ජීවිතේ සමහර දේවල් තියෙනවා එකවරම ජීවිතේ වෙනස් කරන දේවල්. එතකොට දක්ෂතාවය, කැපවීම ඒ ඔක්කොමත් එක්ක වාසනාවත් එක්ක ජීවිතේ ගොඩක් තැන්වල වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම හැමදේම එකට එකතු වෙලා එකවරම ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ කරන කෙනෙක් එක්ක ඉතින් ලෝකෙම එක දවසක් තුල මවතියෙන් බලපු කෙනෙක් එක්ක අපි කතා කරන්න වෙලා ඉන්නේ. ඉතින් ලෝකෙම දන්න කෙනෙක් අපි වෙලා ඉන්නේ මතිෂ පතිරණ. මතිෂ මල්ලිත් එක්ක කතා කරන්න. අයිබෝල් මතිෂ මල්ලි. ඉතින් ඔයා ගැන හැමෝම කතා වෙනවා, හැමෝම හොයලා බලනවා කවුද මතිෂ, කොහෙද මතිෂ කියලා. ඉතින් ගොඩක් අය දන්නවා ඇති මතිෂ කියන්නේ කවුද කියලා. නොදන්න අයත් ඇති. දන්න දේවලුයි නොදන්න දේවලුයි ඔක්කොම කතා කරන්න. ඉතින් අපි එක්ක සම්බන්ධ වෙනවා අද මතිෂ පතිරණ. මතිෂ මල්ලි. ඉස්සලම ඔයාගේ සම්පූර්ණ නමයි. දන්නේ නැති අයට දැනගන්න පොඩ්ඩක් ඔයාගේ පවුල් පසුබිම ගැන, පාසල ගැන පොඩ්ඩක් කියමු. මං මතිෂ අනුශාල් විහංග පතිරණ. මං දැන් ඉස්කෝලේ ට්‍රිනිටි කොලෙජ්. එතකොට මං කලින් ගියේ රණබිම රොයල්. රණබිම රොයල් එකෙන් තමයි ක්‍රිකට් වල ට්‍රිනිටි වලට ගියේ. ඒත් එක්කම ගෙදර මගේ 5 දෙනෙක් ඉන්නවා. මමයි, තාත්තයි, අම්මේ, අක්කිලා දෙන්න. ඒකම පිරිමි. ඔව්. ඔයා පන්දු යමන ආකාරය සාමාන්‍ය විදිහට පොඩ්ඩක් වෙනස්. ඒක ලසිත් මාලිංගගේ රියැක්ෂන් එකට යන්නේ ස්කාරාම්. ඒ විදිහ ඔයා හිතලාද කරන්නේ නැත්නම් ඔයාට දැන් මේ ඇක්ෂන් එක මගේ ගොඩක් වෙනස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක මටම පුළුවන් විදිහට මම වෙනස් කරගත්තා. ඉස්සෙල්ලාම මම මෙහෙම නෙවෙයි දැම්මේ. ඒ වුණාට මගේ අත මේ පොඩ්ඩක් අනිත් අයට වැඩිය පල්ලෙහායින් ඒ වගේ යන්නේ. ඒ කාලේ දැන් බෝල් කරද්දි. ඉතින් ඒත් එක්කම ඒක මටත් තේරෙනවා, කට්ටියත් කියනවා. ඊට පස්සේ ඉතින් මටත් ආසයි තුනා මේ වගේ දෙයක් කරගන්න පුළුවන් වුණොත් හොඳයිනේ කියලා. ඉතින් දැන් ඒක වගේ පොඩ්ඩක් ඒ කියන්නේ එහෙම වාගේ ඇඟපතට මුකුත් අමාරුවක් නැද්ද එහෙම බෝල් කරද්දී? පටන් ගත්ත අලුත එහෙම තිබුණාද? එහෙම ලොකු අමාරුවක් තිබ්බේ නෑ. දැන් යන්න යන්න ටික ටික මගේ ඇක්ෂන් එක මීට ගොඩක් වෙනස් පටන් ගද්දි. ඒත් එක්ක පුරුදු වෙලා මේ විදිහට ඇවිල්ලා තියෙනවා. දැන් ඒක සාමාන්‍ය. එතකොට බෝලින් ඇවරේජ් එක කොහොමද වාගේ? ඇවරේජ් ස්පීඩ් එක මගේ 135 වගේ තමයි දැන්. සාමාන්‍ය 135 දාන මතිෂ තමා 175කට පන්දුවක් යමු කරන්නේ. ඉතින් මතිෂ ක්‍රිකට් ආරම්භ කරන්න කොහෙන්ද? ක්‍රිකට් මං පොඩි කාලේ ඉඳන් ගහලා නැහැ. ඇත්තටම මං ක්‍රිකට් හරියටම ආරම්භ කරන්නේ රණබිම රොයල් එකෙන්. රණබිම රොයල් එකෙන් පටන් ගත්ත ක්‍රිකට් එක ට්‍රිනිටි පාසලට ආව ගන්න සම්බන්ධ කරගන්න ක්‍රිකට් නිසාම. ඉතින් තමයි ක්‍රිකට් ආරම්භ කරන්නේ. ඉතින් මේ ක්‍රිකට් ආරම්භ කරද්දී ක්‍රිකට් ජීවිතේ දැන් ගොඩක් දුරට යනවා. සාර්ථකව යනවා. 19න් 15 කණ්ඩායම නියෝජනය කරනවා. ඉදිරියේදී වෙන්නේ ඕනම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ හිතේ තියෙන බලාපොරොත්තුව. වාගේ ක්‍රිකට් ජීවිතේ ඔයා හිතන ඔයා මේ තැනට එද්දී මොකක්ද හිතන හැරෝම් ලක්ෂ්‍ය? ඔයාගේ ජීවිතේ හොඳම දේ කරේ කවද්ද ක්‍රිකට් ජීවිතේ? ඇත්තටම මෙච්චර කාලයකට තියෙන විදිහට නම් මං දැනට මගේ මතකයක් විදිහට තියෙන්නේ මං ට්‍රිනිටි එකට ඇවිල්ලා මගේ ෆස්ට් 11 ඩෙබියු මැච් එක. ඒකෙදී මම විකට් 6ක් ගන්නවා ලකුණු 7ට ෆස්ට් ඉනින්ස් එක ඉනින් එක සර්විසස් වලට. මාතර. ඔව් මාතර. ඉතින් ඊට පස්සේ මං ගැන පොඩ්ඩක් කතා වෙනවා. කට්ටිය වීඩියෝ එකක් යනවා. ඒ දවස්වල මාගේ වීඩියෝ එකක් යනවා. ඊට සතියකට වගේ පස්සේ මම හිතන්නේ වීඩියෝ එකක් යනවා. ඊට පස්සේ තමයි ඉතින් කට්ටිය පොඩ්ඩක් හොයලා බලලා එතනින් තමයි මම හිතන්නේ මගේ ඒ තමයි මතිෂ කියන කෙනා උඩට එන්න පටන් ගන්න. මේ මතිෂ මුඩට එද්දී මතිෂ 19න් 15 තරඟ සංචාර කීයක් විතර කරලා තියෙනවද? 19න් 15 සංචාර දෙකයි. එකක් බංග්ලාදේශ ටූර් එක, අනිත් එක වර්ල්ඩ් කප් එක. පළවෙනි එක බංග්ලාදේශ තරඟලා. එතකොට ඒකේ තරඟේ වීඩියෝ සම්මානයක් ගන්නවා. ඔව් බංග්ලාදේශ ෆස්ට් මැච් එක මගේ ඩෙබියු මැච් එකේ මම මෑන් ඔෆ් ද මැච් වෙනවා. ඒ අත්දැකීම කොහොමද ඔයාලට තිබ්බේ පුහුණු කරුවන්ගේ
මොන වගේ දෙයක්ද කිව්වේ දවස්? ඇත්තටම පුහුණුකරුවන් ඔක්කොලාම හොඳ සහයෝගයක් දුන්නා. මගේ ෆස්ට් මැච් එක මේ ඩෙබියු කරන්නේ මම ලංකාවෙත් නෙවෙයි පිට රටකට ගිහින්. එතකොට ඒ අවස්ථාවේදී දෙන්න පුළුවන් උපරිම සපෝට් එක කෝචස්ලා ඔක්කොලාම දුන්නා. ගොඩක් සතුටුයි ඉතින් ඒක. එතකොට ලෝකු සන්තනක මාලා කොහොමද? මං වන් ඩේ ඩෙබියු කරෙත් ඉන්දියා මැච් එකේ under 19. ඒකෙත් ඉතින් ගොඩක් සපෝට් කරා. සවුත් අප්‍රිකාව වගේ රටක ගිහින් ගහනවා කියන්නේ ගොඩක් මෙහෙට වැඩිය ගොඩක් වෙනස් දෙයක්. ඒ අත්දැකීම වෙනස්. ඒ කියන්නේ තරඟ සංචාර දෙකක් කරලා තියෙනවා. එතකොට මතීෂ කියන කෙනා දැන් ලංකාවේ දැනගත්ත අර වා කියන මාතර සිවිස් පාසලට එරෙහිව දක්වපු දක්ෂතාවයෙන් ඊට පස්සේ ලෝකෙම එක දවසක මතීෂව කවුද මතීෂ කියන කෙනා හොයනවා. මතීෂ කවුද කියලා හොයනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ පවා මතීෂ කවුද මොකද්ද උනේ මතනේ ලෝකේ පළවෙනි පාරටද මේ දැන් වැරදිද හරිද කියන ප්‍රශ්නයක් ආවනේ ඒ තරඟේ මතකද? ඔව් මගේ ෆස්ට් මැච් එක වර්ල්ඩ් කප් එකේ ඉන්දියා මැච් එක. ඒකේ තමයි ඔය සිදුවීම වෙන්නේ. මට මතක විදියට තුන්වෙනි ඕවරේ පස්වෙනි බෝලේ මම දාන බෝලයක් ස්පීඩ් මීටර් එකේ යන්නේ 175යි කියලා. එතකොට ඒ බෝලේ දාපු ගමන් අනිත් පැත්තට ආයෙ දැනගන්නවද? නෑ මම දන්නේ නෑ. මම මැච් එක ඉවරලා ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා වොෂ් එකක් එහෙම දාගෙන ඇඳට ඇවිල්ලා ෆෝන් එක බලද්දි කට්ටිය මැසේජ් එකවල තියෙනවා මොකද්ද බං ඔබ කරේ මේ මොනවද යාළුවාත් එක්ක යාළුවා. ඊට පස්සේ ඉතින් මන් දන්නෙත් නෑ මං එතන එක්සයිට් වුණා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ පොඩ්ඩක් ගිහින් බලද්දි තමයි දැනගත්තේ මෙහෙම එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ පැයට කිලෝමීටර් 175 වේගෙන් මතීෂ බෝලයක් දාලා මොකද දෙන්නේ පුදුම හිතුණාද මොකක්ද හිතුනේ එලායි? මට ඉතින් පුදුම හිතුණා. ඒක තාම ඉතින් තාම කන්ෆර්ම් කරලත් නෑ මොනවත් නෑ. ඒක එහෙම නැති වෙලා ගියා. ඒක වාසනාවත් එක්ක ආපු දෙයක් කියලා හිතෙන්නේ නැද්ද? ඔව් ගොඩක් වෙලාවට ඒක වාසනාවත් එක්ක ආපු දෙයක් තමයි. මොකද මතීෂ කියන කෙනා එකවරම මෙයාලා 175 කියලා දෙයක් දැම්ම කියන්නේ ලෝකෙම බලනවා ඒක ස්පීඩ් මීටර් එක වැරදි හෝ හරි. නමුත් මතීෂ කියන කෙනාට උඩට යන්න ඒක ලොකු අත්දැකීමක් වෙනවා. ඉතින් ඒ අත්දැකීම මේ ලංකාවෙත් නෙවෙයි ගන්න පිටරටක ගන්නේ. එතකොට ඔයාට පුහුණුකරුවෝ කතා කරේ නැද්ද කලින්? ඔයාව පුහුණුකරුවෝ ඒ දවස්වල කතා කරේ නැද්ද ඒ බෝලේ දැම්මම පස්සේ? ඊට පස්සේ ඒ දවස්වල අපේ ෆාස්ට් බෝලින් කෝච් හිටිය චමිල ගමකේස. තාම 19 එකකින් එයා. එහෙම ලොකුවට ඒ ගැන කතා කරන්න ගියෙත් නැහැ කවුරුත්. මොකද කන්ෆර්ම් වෙලා නැහැ. කන්ෆර්ම් වෙලා නැති දෙයක් ගැන පස්සේ යනවට වැඩිය ඊට පස්සේ තියෙන මැච් වල කරන්න දේවල් තියෙනවනේ. ඒකින්ද මං හිතන්නේ ඒක ගැන කතා කරේ නැහැ. එතකොට මතීෂ මේ දවස්වල මොකද කරන්නේ?